ජීවය කියන්නේ ඇත්තටම හරිම සංකීර්ණ දෙයක් නේද? හැබැයි මේ සම්පූර්ණ සංකීර්ණත්වෙම ගොඩනැගිලා තියෙන්නේ පුදුම හිතන තරම් සරල මූලික ඒකක කිහිපයක් උඩ. අද අපි බලමු ජීවයේ අත්‍යවශ්‍යම දාන ඒ අත්‍යවශ්‍යම කොටස් මොනවද කියලා. මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරුයි වගේ පෙනුනට ඒකට උත්තරය හැංගිලා තියෙන්නේ හරිම පුංචි ඒත් හරිම බලවත් අණු කිහිපයක් ඇතුලේ. හරි. එහෙනම් අද කතාවේ ප්‍රධාන චරිත දෙක හමු වෙමු. එකක් තමයි ශරීරයට බලය දෙන ශක්ති බැටරිය. ඒ කියන්නේ ලිපිඩ්. අනික තමයි අපි කවුද කියනක තීරණය කරන ප්‍රධාන සැලැස්ම. ඒ තමයි න්‍යෂ්ටික අම්ල. හොඳයි. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ශක්ති සුරකින්නෝ ගැන. ලිපිඩ් කිව්වම මතක් වෙන්නේ මේ දේ වුණාට මේ කතාව ඊට වඩා ගොඩක් එහාට යනවා. සරලවම කිව්වොත් ලිපිඩ් කියන්නේ මේද සහ තෙල් වගේ අණු වලට. මේවා හරිම කාර්යක්ෂම විදියට ශක්තිය ගබඩා කරනවා. කාබෝහයිඩ්‍රේට් වලටත් වඩා හොඳට. හැමෝම දන්න දෙයක් නේ තෙල් වතුරත් එක්ක කවදාවත් මිශ්‍ර වෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි ලිපිඩ් වල තියෙන ප්‍රධානම ලක්ෂණය. හිතන්නකෝ ලෙගෝ කැලි දෙකත් එකට සෙට් කරනවා කියලා. ලිපිඩ් හදන එකත් අන්නේ ඒ වගේ හරිම සරල දෙයක්. මේද අම්ල කියන එක කැල්ලකට ග්ලිසරෝල් කියන අනිත් කැල්ල සම්බන්ධ වුණාම අන්නේ එතකොට තමයි අපේ ශරීරයේ තියෙන ලිපිඩ් නිර්මාණය වෙන්නේ. මේ තියෙන්නේ ලිපිඩ් වල හැසිරීම තීරණය කරන්න ප්‍රධානම ගුණාංග ටිකක්. තෙල් වතුරට දැම්මම උඩ පාවන එක හැමෝම දැකලා තියෙනෝනේ. අන්න ඒ වෙන්නේ ජලයේ දිය නොවන නිසා. ඒ වගේම කාමර උෂ්ණත්වයේදී ඝන දේවල් අපි මේද කෙලත්, ද්‍රව විදිහට තියෙන දේවල් තෙල් කෙලත් සරවවම හඳුන්වනවා. මේද අම්ල ගත්තම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. සංතෘප්ත කියන්නේ හරියට කිනකට තදින් බැඳුණු ගඩොල් බෙත්තියක් වගේ. ඒ නිසා තමයි ඒවා බට වගේ ඝන දේවල් වෙන්නේ. අසන්තෘප්ත කියන ඒවායේ බන්ධන ටිකක් ලිහිල් ඉඩ තියෙනවා. ඒ නිසා ඒවා ඔලිව් තෙල් වගේ ද්‍රව විදියට තියෙන්නේ. ලිපිඩ කිව්වම ගොඩක් අය හිතන්නේ ශක්තිය ගබඩා කරන එක විතරයි කියලා. ඒත් ඇත්තටම ඒක ඊට වඩා ගොඩක් සංකීර්ණ සහ අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් ඉටු කරනවා. මේ ලිස්ට් එක දිහා බැලුවම පුදුම හිතෙනවා නේද? ශක්තිය දෙන එකට අමතරව අපේ ශරීරයේ තියෙන හැම සෛලයකම ආරක්ෂිත බිත්ති හදන්නේ ලිපිඩ්. ඒ විතරක් නෙමෙයි. ශරීරයේ උණුසුම්ව තියාගන්න, වැටුණත් ඇතුලේ අවයව ආරක්ෂා කරන්න, ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් වගේ හරිම වැදගත් හෝමෝන නිපදවන්නත් මේ ලිපිඩ් අත්‍යවශ්‍යයි. හරි, මේ ඔක්කොම විද්‍යාවනේ. අපි පොඩ්ඩක් ප්‍රායෝගික පැත්තට ගිහින් බලමුද? යම්කිසි ද්‍රව්‍යයක ලිපිඩ් තියෙනවද කියලා දැනගන්න කරන හරිම සරල පරීක්ෂණයක් තමයි මේ. සුඩාන් 3 කියන රසායනිකයේ දැම්මම රතු පාට මේද බිඳු වගේ පාවෙන්න ගත්තොත් අන්න ඒ කියන්නේ එතන ලිපිඩ් තියෙනවා කියන එකයි. හොඳයි. අපි දැන් කතාවේ පළවෙනි චරිතය ගැන කතා කළා. දැන් යමු දෙවෙනි චරිතයට. ලිපිඩ් කියන්නේ ශක්තිය නම් න්‍යෂ්ටික අම්ල කියන්නේ ජීවයේ සම්පූර්ණ තොරතුරු ගබඩාව. ඒ කියන්නේ ප්‍රධාන සැලසුම් කරුවෝ. කෙනෙක්ගේ ඇස්වල පාට මොකද්ද, කොණ්ඩි කෙලින්ද නැත්නම් කැරලිද, උස කොච්චරද, මේ හැම විස්තරයක්ම මේ හැම උපදේශක්ම කෝඩ් කරලා තියෙන්නේ න්‍යෂ්ටික අම්ලවල තමයි. ඒක තමයි ජීවයේ මහා සැලැස්ම. ඉතින් මේ මහා සැලැස්ම හැදිලා තියෙන්නේ තව පුංචි ගොඩනැගුම් ඒකක වලින්. අපි ඒවට කියනවා නියුක්ලියෝටයිඩ් කියලා. එක නියුක්ලියෝටයිඩයක් ගත්තොත් ඒකේ කොටස් තුනක් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩයක්, සීනි අණුවක් සහ නයිට්‍රජනීය භස්මයක්. අර අපි කතා කරපු පුංචි නියුක්ලියෝටයිඩ් තියෙනවනේ. අන්න ඒවා මිලියන ගාණක් එකට එකතු වෙලා හරියට දිග මාලයක් වගේ ඇමිනිලා තමයි ඔය දකින ජීවයේම සංකේතය වගේ තියෙන DNA අණුවේ ද්විත්ව හෙලික්සිය ව්‍යුහය හැදින්නේ. දැන් මේ න්‍යෂ්ටික අම්ලවල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. DNA සහ RNA. හිතන්නකෝ මෙහෙම. DNA කියන්නේ හරියට ලොකු ගොඩනැගිල්ලක් හදන ප්‍රධාන සැලැස්ම, මාස්ටර් බ්ලූප්‍රින්ට් එක වගේ. හැම තොරතුරක්ම තියෙන එකේ. RNA කියන්නේ ඒ නිල් පිටපත බලලා ඒකේ තියෙන උපදේශ අණුව වැඩ කරන පණිවිඩකරු සහ ගොඩනගන්න. ප්‍රෝටීන් හදන වගකීම තියෙන්නේ එයාට. ඉතින් ඇයි මේ න්‍යෂ්ටික අම්ල මෙච්චරටම වැදගත් වෙන්නේ? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? සරලවම කිව්වොත් මේවා නැත්තම් ජීවය කියන දේ පවතින්නේ නැහැ. මේ කේතයේ මේ සංකේතීය බලය ඇත්තටම අතිමහත්. ඒක තමයි අපේ ජානමය තොරතුරු ඔක්කොම ගබඩා කරලා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ. ඒ විතරක් නෙවෙයි, සෛලයක් ඇතුලේ වෙන හැමදේම පාලනය කරන්නෙත්, ශරීරයේ ගොඩනගන්න ප්‍රෝටීන් හදවන්නෙත් මේ කේතයමයි. සමහර විට මේක තියෙන වැදගත්ම දේ තමයි මේ කේතයේ වෙන පුංචි වැරදීම්, ඒ කියන්නේ විකෘති නිසා තමයි පෘථිවියේ ජීවයේ කාලයත් එක්ක වෙනස් වෙලා පරිණාමය වෙලා අද තියෙන තත්වයට ඇවිත් තියෙන්නේ. ඉතින් අපි දැන් දන්නව ලිපිඩ් කියන්නේ ජීවයේ බැටරි, න්‍යෂ්ටික අම්ල කියන්නේ ජීවයේ සැලැස්ම කියලා. එහෙනම් පොඩ්ඩක් හිතන්න, ඒ මහා සැලැස්මේ ඒ ජානකේතයේ
එකම එක අකුරක පොඩි වැරදීමක් හරියට ටයිපෝ එකක් වගේ දෙයක් වුණොත් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඒකත් මීළඟට හිතන්න යමක් ඉතිරි කරනවා.